කුමාර ජයකොඩි ඇමතිවරයා මීට වසර ගානකට ඉස්සෙල්ලා පෝර ප්‍රසම්පාදන යටතේ වැඩ කටයුතු කරන විට වෙච්ච අක්‍රමිකතා සහ වංචාව සම්බන්ධව අධිචෝදනා ගොනු කරලා තිබෙනවා. එහෙම තියෙන තත්ත්වයක් උඩ තමයි මේ අද මේ සිදුනය කියන බාල ගල් අඟුරු ගෙනල්ලා සිදුනය කියන සිදු කරයයි කියන චෝදනාවත් එල්ල වෙන්නේ. ඉතින් අපිට තවත් මේ රටේ අහිංසක ජනතාවට බොරු කරන්නට එපා කරු ජනාධිපතිතුමනි, ඔබතුමාලාට අතිශයම ඉහළ බලයක් තිබෙනවා. නමුත් අහිංසක මිනිසුන්ගේ ඡන්දයෙන් තමයි පත් වෙලා ඉන්නේ. ඉතින් ලොකු වගකීමක් තියෙනවා. අහිංසක ජනතාවගේ දැන් මේ දවස්වල ඇත්තටම ඉන්ධන මෙච්චර අපිට පරිභෝජනය සඳහා තිබෙන ඩීසල් වැඩි ප්‍රමාණයක් අද විදුලි බලය උත්පාදනය කරන්න සඳහා වැය වෙනවා. ඒකට කාරණය තමයි නොරොච්චෝලියට මේ දවස්වල ගෙනල්ලා වැය කරන ඒ ගල් අඟුරු වල තිබෙන ප්‍රමිතිය තත්ත්වය පිළිබඳව ගැටලුව නිසා තමයි වැඩියෙන් ඩීසල් ප්‍රමාණයක් ඒ සඳහා යොදවන්නට වෙලා තියෙන්නේ. ඒක ඕන කෙනෙක් මේ රටේ පොඩි දරුවෝ පවා දැන් දන්නවා. ඉතින් තව තවත් රටට සහ මාධ්‍ය මගින් එහෙම නැත්නම් යන රැස්වීම් වලදී ජනතාවට බොරු කියමින් ජනතාව රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. මේ මෝඩ තකතිරු වැඩේ විතරක් කරන්නට එපා. පාලයෙන් උදම් වෙලා ඊටාත්ම උද්දච්ච කමින් ඉඳලා ඇත්තටම අගමැතිනිය පවා පෞගිය දවස්වල අපි දැක්කා කියනවා තාම කුමාර ජයකොඩි මැතිතුමා අධිකරණයේ වරදකරු වෙලා නැහැ කියලා අපිට කියන්නට බෑ. එතකන් ඔහු වරදකරුවෙක් කියලා. අපි කියන්නේ වරදකරුවෙක් විදියට චෝදනා එල්ල වෙලා තියෙනවා නම් ඔහුව පැත්තකින් තබලා එම චෝදනා පිළිබඳව විමර්ශන කටයුතු කරන්නට රජයේ ඇමතිවරු වෙන්න පුළුවන්, රජයට සම්බන්ධ ආයතන වලට වෙන්න පුළුවන්. ගරු ජනාධිපතිතුමාගෙන් අපි අයිත ආදරෙන් ඉල්ලා හිටිනවා නියෝග කරන්නයි කියලා. ඒ දූෂිත කියන එහෙම නැත්නම් දූෂිත චෝදනා එල්ල වෙලා තියෙන කුමාර ජයකොඩි ඇමතිවරයාව පැත්තකින් තියලා පරීක්ෂණ සිදු කරන ලෙස අපි තා ගෞරවයෙන් සහ වගකීමෙන් ඉල්ලා සිටිනවා.